Hi යාළුවනේ. ඉතින් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. හරි. අපි යන් අද වීඩියෝ එකට. දැනගෙන කැම්පස් යන්න. මොකද්ද මම මේ නොකිය කියන්නේ? දැනගෙන කැම්පස් යන්න කියලා. නරක දෙයක්ද මම මේ කියන්න යන්නේ? අපෝ නෑ. කැම්පස් එක කියන්නෙම ජීවිතේට ලොකු හීන ගොඩක උරුමයක්. හීන මවපු හීනෙක උරුමයක් තමයි කැම්පස් කියන්නේ. ඉතින් මේ කැම්පස් එනවා කියන එක ලේසි දෙයක් නෙමෙයිනේ නේද? ඒ ලෙවල් විභාගය කියන්නේ ගොඩාක් තරඟ විභාගයක්. ඒ තරඟ විභාගයෙන් දිනලා එන අය තමයි කැම්පස් එන්නේ. ඉතින් මේ තරගයකින් දිනලා කැම්පස් එද්දී අපි ලොකු ජයග්‍රාහකයෝ ලොකු තරගයක් දිනලා එන්නේ. ඉතින් ඒ හැඟීම ඔයා තුල තියෙන්න ඕනේ. අවසානයේ දක්වා. මොකද අපි දිනපු අය කියන හැඟීම ඔයා තුල තියෙන්න ඕනේ. ඉතින් පුංචි නංගී මල්ලේ ඒ ලෙවල් පාස් වෙලා රිසල්ට්ස් ඇවිල්ලා කැම්පස් යන්න හීන මවමින් ඇඟිලි ගණන් කරමින් ඉන්න ඔයාටයි මම මේ පුංචි වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මම මෙහෙම කියන්නම්කෝ. දැන් ලොකු තරගයක් දිනලානේ ඔයා ආවේ. ඉතින් මේක ඇතුලේ පුංචි තරගයක් තියෙනවා. හැබැයි ඒක කාටවත් හානියක්වත් කාටවත් වෙනුවෙන් විරුද්ධවත් කරන තරගයක් නෙමෙයි. අපි ජීවිතේ ලොකුම කඩවීම පහු කරලා කැම්පස් ආවා. කැම්පස් එක කියන්නේ ලස්සන හීනයක්. ඔයා හැබෑ කරගත්තේ හරි ලස්සන හීනයක්. ඔයාගේ කැපකිරීමෙන් ඔයා ලස්සන හීනයක් හැබෑ කරගත්තේ. ඉතින් ඒ හීනෙන් ඔයාගේ මුළු ජීවිතේම සුරපුරයක් වෙන්නයි යන්නේ. ඉතින් නංගී මල්ලියේ මොකක්ද මේ කැම්පස් එකක් කියන්නේ? කැම්පස් එකක් කොහොමද හැදිලා තියෙන්නේ? කැම්පස් එකක් කියන්නේ මොකක්ද? කැම්පස් එක ස්ට්‍රක්චර් එක මොකක්ද? ඉස්කෝලයක් වගේමද? මේ හැමදේම මම අද ඔයාලා එක්ක ෂෙයා කරගන්නවා. ඇත්තටම කැම්පස් එක කියන්නේ අපි 1 වසරේ ඉඳන් 13 වසර වෙනකන් ගිය ඉස්කෝලේ වගේ තැනක් නෙමෙයි. අපිට උපරිම නිදහසක් කැම්පස් එක ඇතුලේ තියෙනවා. අපි කැමති ඇඳුමක් අඳින්න, අපි කැමති කෙනෙක් ආශ්‍රය කරන්න. එතකොට ඔයා කැමති කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධතාවය පවත්වන්න. මේ හැම දෙයකම කැම්පස් එක ඇතුලේ ඉඩ කඩක් තියෙනවා. ඔයාව කිසිම කෙනෙක් ගයිඩ් කරන්නේ නැහැ. ඔයා මේ විදිහට ඉන්න, ඔයා යුනිෆෝම් එක අඳින්න, ඔයා මේ විදිහට කරන්න. එහෙම කරන්නේ නැහැ කවුරුත්. මම විශේෂයෙන් ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ සයන්ස් ෆැකල්ටි එකේ. ඉතින් අපේ යුනිවර්සිටි එකේ සීනියර් අක්කලා අයියලා අපිව රැක් කළේ නැහැ. අපි ඇන්ටි රැක් කියන්නේ රැක් නැති ෆැකල්ටි එකක් විදිහට තමයි කියන්නේ. ඔය රැක් කරන අයියලා හැම අයියලා අක්කලා අපිට කතා කරන්නේ අල බැච් විදිහට. ඒ කියන්නේ ඒගොල්ලෝ රැක් කරන්නේ නැති අයට එහෙම තමයි කතා කරන්නේ. ඉතින් අපේ ඇත්තටම කියනවා නම් අපි හිටපු අයියලා අක්කලා හරිම හොඳයි. සයන්ස් ෆැකල්ටි එකේ ඉන්න අය අපිව කවදාවත් රැක් කළේ නැහැ. එයාලා අපිව ආදරෙන් අපිව පළවෙනි වසරට ආදරෙන් ඒගොල්ලෝ බාරගත්තා. ඉගෙන ගන්න දේවල් උනත් ලෙක්චරර්ස්ලා තමයි මෙහි ඉන්නේ. මෙහි ගුරුවරු නැහැ, ටීචර්ස්ලා නැහැ. ඉතින් එයාලා උගන්වනවා. උගන්වනවට වඩා එහෙ තියෙන්නේ තනියෙන් ඉගෙන ගන්න ඕනේ සංස්කෘතියක්. ගොඩක් දේවල් තනියෙන් අත්හදා බලලා තමයි අපි ඉගෙන ගන්න ඕනේ. ඉස්කෝලේ වගේ සිලබස් එකක් අපිට දෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් යුනිවර්සිටි එකක තියෙනවා ඔයා 4 year degree එකට නම් යන්නේ අපිට semesters තියෙනවා. එක අවුරුද්දකට 2 ගානේ semesters 8ක්. first year එක, second year එක, third year එක, fourth year එක. first year එකේ first semester එක, second semester එක විදිහට මේ semesters ටික බෙදෙනවා year එකෙන් year එකට. ඉතින් මේ semester එකක සාමාන්‍යයෙන් ඔයා credit follow කරන්න ඕනේ at least 15ක්. මොකද්ද මේ credit කියන්නේ? හුරු දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් ඔයාට ඩිග්‍රියක් අතට එන්න නම් අඩුම තරමේ credit 90ක්. credit 90ක් සම්පූර්ණ වෙන්න ඕනේ. ක්‍රෙඩිට් එකක් කියන්නේ මම මෙහෙම කියන්නම්කො සබ්ජෙක්ට් එකකට
ඒගොල්ලෝ දෙන ප්‍රමාණය ලකුණක් වගේ, ඒගොල්ලෝ දෙන රෑන්ක් කිරීලක් වගේ. මම දැන් මෙහෙම උදාහරණයක් කියන්නම්. ඔයා සබ්ජෙක්ට් එකක් තෝරගන්නවා නම් යුනිවර්සිටි එකේ ගිහිල්ලා කරන්න. ඒ සබ්ජෙක්ට් එක ඇතුලේ මම එක්සැම්පල් එකක් විදිහට කියන්නම්. ඔයා කෙමිස්ට්‍රි තෝරගත්ත කියලා. මේ කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එක ඇතුලේ තියෙනවා පොඩි සබ්ජෙක්ට්. ඒවට එක එක අගයන් තියෙනවා. ඕගනික් කෙමිස්ට්‍රි කියලා එකක් තියෙනවා. ඉනෝගනික් කෙමිස්ට්‍රි, ෆිසිකල් කෙමිස්ට්‍රි මේවා යටතේ විවිධ ක්වොන්ටම් කෙමිස්ට්‍රි මේ එක යටතේ තියෙන කැපැසිටි එක අනුව ඒක අපි රෑන්ක් කිරීලක් වගේ ඒකට අගයක් දෙනවා. සමහර සබ්ජෙක්ට් වලට 1, සමහර සබ්ජෙක්ට් වලට 2, සමහර සබ්ජෙක්ට් වලට 3. ওই විදිහට ඒගොල්ලන්ට අගයක් තියෙනවා. ඉතින් මේ විදිහට මේ අගේ තියෙන සබ්ජෙක්ට් සම්පූර්ණයෙන් අපි 15ක් එක සෙමිස්ටර් එකකට කරන්න ඕනේ. දැන් අවුරුදු 3 ඩිග්‍රී තියෙනවා කියලා නංගලමල දන්නවනේ. ඉතින් මං කිව්වා ඩිග්‍රියක් ගන්න නම් ක්‍රෙඩිට් 90ක් තියෙන්න ඕනේ කියලා. ඉතින් හිතලා බලන්නකො අවුරුදු 3ක් කියන්නේ 15 ඒවා සෙමිස්ටර්ස් අපිට අවුරුදු 3ට තියෙනවා මාස 6 ඒවා 6ක්. ඉතින් මේ 15 6න් වැඩි වුණාම 90. එහෙම තමයි අපිට ඩිග්‍රී එක හැදෙන්නේ. මේ සෙමෙස්ටර් එකකට මම කව ක්‍රෙඩිට් 15ක් ඒ කියන්නේ අපි කරන්න ඕනේ සම්පූර්ණ කරන්න ඕනේ. දැන් අපිට ෆිසික්ස්, කෙමිස්ට්‍රි, බයෝ නම සබ්ජෙක්ට් එක සමහර ලැබ් එකට තියෙනවා. ලැබ් ප්‍රැක්ටිකල් තියෙනවා. ඒකට ක්‍රෙඩිට් දෙකක් හම්බ වෙනවා. ඒක ටිකක් කම්ප්ලෙක්ස් දෙයක් නේ. ඉතින් ඒ සබ්ජෙක්ට් එකට ක්‍රෙඩිට් දෙකක් හම්බ වෙනවා. එතකොට ඔයාගේ අර 15 දෙකක් ඔයාට ලැබෙනවා ලැබ් ප්‍රැක්ටිකල් වලින්. ඊපස්ව තව සබ්ජෙක්ට් එකක් කරනවා. ඒකට ඔයාට ක්‍රෙඩිට් 1යි තියෙන්නේ. එතකොට ඔයාට දැන් අර 15න් 3ක් කම්ප්ලීට්. තව සබ්ජෙක්ට් එකක් කරනවා. ඒකට තව ක්‍රෙඩිට් දෙකක් තියෙනවා. ඔන්න දැන් අර 3යි 2යි ඔයාට ක්‍රෙඩිට් 5ක්ම ඉවරයි 15. ඉතින් ඔය විදිහට ඒ සබ්ජෙක්ට් එකට තියෙන ක්‍රෙඩිට් ප්‍රමාණය අනුව ඔයා ක්‍රෙඩිට් 15 සම්පූර්ණ වෙන්න ඔයාගේ සබ්ජෙක්ට් එක කරන්න ඕනේ. ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් ගත්තාම සාමාන්‍යයෙන් බොහෝ යුනිවර්සිටි වල කම්පල්සරි සබ්ජෙක්ට් තියෙනවා. තර්ඩ් ඉයර් ෆෝර්ත් ඉයර් වගේ වෙද්දි තමයි ඔයාට ඔප්ෂනල් සබ්ජෙක්ට් තියෙන්නේ. කියන්නේ ඔයා කැමති සබ්ජෙක්ට් මෙහෙම ඔප්ෂන් වලට දීලා දෙනවා. ඒකෙන් ඔයා කැමති එකක් සිලෙක්ට් කරගන්න. යුනිවර්සිටි ගිය ගමන් මම කතා කරන්නේ මම දැන් මේක යාත්‍රා කරන්නේ බයෝ සයන්ස්. මොකද මම ජපුරේ බයෝ සයන්ස් ඩිග්‍රී එකක් ගත්තේ ඇප්ලයිඩ් සයන්ස් ෆැකල්ටි එකේ. ඉතින් මේකෙදි මම ගියේ ජෙනරල් ඩිග්‍රියටනේ. ඉතින් මේ ජෙනරල් ඩිග්‍රී එකේ ගිය ගමන් අපිට මේ සබ්ජෙක්ට් තුනක කම්බිනේෂන් එකක් තමයි ස්ටඩි කරන්න තියෙන්නේ. සබ්ජෙක්ට් තුන මේ සබ්ජෙක්ට් තුනක් එකතු කරලා ෆස්ට් ඉයර් එකයි සෙකන්ඩ් ඉයර් එකයි අපිට ස්ටඩි කරන්න දුන්නේ. ඒ කියන්නේ මම කියන්නම් මොනවද මේ කම්බිනේෂන්? මම කරපු කම්බිනේෂන් මම කළේ බයෝ කලාට මම ඇතුලේ ගිහිල්ලා තෝරගත්තේ පොලිමර් සයන්ස්, ෆිසික්ස්, කෙමිස්ට්‍රි. අපේ ඉසෙට්කෝ එක අනුව එහෙන් යාලා අපිට දෙනවා සබ්ජෙක්ට් කරන්න තෝරන්න. ඉතින් මේවා තමයි කම්බිනේෂන් කියන්නේ. ඉතින් මේ කම්බිනේෂන් එකට සබ්ජෙක්ට් මේන් සබ්ජෙක්ට් තුනක් ඇතුළත්. ඒවා යටතේ තියෙන සබ් සබ්ජෙක්ට් තමයි මම කියවර ක්‍රෙඩිට් දාලා වෙන් කරලා ඉගෙන ගන්න. ඉතින් මේ ගත්ත මේන් සබ්ජෙක්ට් එක මම ගත්තේ මම බයෝ කළේ මම පොලිමර් සයන්ස්, ෆිසික්ස්, කෙමිස්ට්‍රි කියන කම්බිනේෂන් එක තමයි තෝරගත්තේ. ඉතින් ඒ කම්බිනේෂන් එක ඇතුළ තියෙනවා තව සබ් සබ්ජෙක්ට්. ඒවට තමයි වෙනම ක්‍රෙඩිට් ඒ කෝස් එකට ඒවා ඇලොකේට් වෙලා ක්‍රෙඩිට් 15 හැදෙන්නේ. ඉතින් මේ අවුරුදු 2 පුරාවටම ඔයා ෆිසික්ස්, කෙමිස්ට්‍රි සහ පොලිමර් සයන්ස් අධ්‍යයනය කරන්න ඕනේ. ඉතින් දැන් අනිත් තව ඔයගේ කම්බිනේෂන්ස් ගොඩක් ඔයාට ඔප්ෂන් විදිහට දීලා තියෙනවා. ෆිසික්ස්, කෙමිස්ට්‍රි, බයෝ තියෙනවා, මැත්ස්, ෆිසික්ස්, කෙමිස්ට්‍රි තියෙනවා. එතකොට මැත්ස්, ෆිසික්ස්, IT තියෙනවා. ඒ වගේ ගොඩක් සබ්ජෙක්ට් සූලොජි, බොටනි, ෆොරස්ට්‍රි ඒ වගේ සබ්ජෙක්ට් ගොඩක් ඉන්ක්ලූඩ් කරලා ඔයාට කම්බිනේෂන් තියෙනවා. ඉතින් ඔය කම්බිනේෂන් අනුව ඔයා පළවෙනි අවුරුදු දෙකේ ඉගෙන ගත්තට පස්සේ තමයි ඔයා කොහොමද ස්කෝර් කරන්නේ. ස්කෝර් කරන විදිය අනුව ඔයාගේ මුල් සෙමෙස්ටර් 4 තියෙන GPA එක අනුව ඔයා ස්පෙෂල් ඩිග්‍රී එකට සිලෙක්ට් වෙනවද නැද්ද කියන එක රඳා පවතිනවා. ඉතින් මොකද්ද මේ GPA එක කියන්නේ? GPA එක කියන්නේ
ඔයා සබ්ජෙක්ට් එකක කොච්චර ස්කෝර් කරනවද කියලා ඒගොල්ලෝ රෙකෝඩ් වෙලා ඔයාට එන අගයක් තමයි GPA එක කියන්නේ. ඉතින් මේ මට විච්ච පුංචි අකරතැබ්බයක් එක්ක මම ඔයාලට මේක ෂෙයා කරගන්නම්. මම ගියේ ජයවර්ධනපුර යුනිවර්සිටි එකට කිව්වනේ. ඉතින් මට ෆස්ට් ඉයර් එකේදී 3 credit subject කියලා જાතියක් තිබ්බා. ඉතින් මම දන්නේ නැහැ මොනවද කියන ලොකුවට. ඉතින් ගිය ගමන්ම 3 credit subject එක ෆස්ට් සෙම් එකේම තිබ්බ ෆස්ට් ඉයර් එකේ. ටිකක් ලේසිත් නැහැ, අමාරුයි. ලේසි නැහැ. කිසිම දෙයක් ඉතින් අපි ස්ටඩි කරන්න එපා ලේසි කියලා නැහැනේ. මොකද අපි දැන් ඉන්නේ යුනිවර්සිටි එකේ ඉස්කෝලේ වගේ නෙමෙයිනේ. ඉතින් කොහොම හරි මට ওই සබ්ජෙක්ට් එකට ආවේ C+ එකක්. ඉතින් මේක 3 credit course එකක්. එයාගේ ක්‍රෙඩිට් ගාන ලොකු වෙන්න එයා GPA එකට කරන බලපෑම වැඩි. ඉතින් මට මේ C+ එකක් ආවට පස්සේ මගේ GPA එක හොඳටම බැස්සා. සාමාන්‍යයෙන් අපිට තියෙන්න පුළුවන් උපරිම GPA එක තමයි 4. ඒක ඒගොල්ලෝ කැල්කියුලේට් කරනවා. ඉතින් GPA එක හදන විදිහත් ඔයාලට යුනිවර්සිටි ගියාම මුල් කාලේ කියලා දෙනවා. ඉතින් ඒක ඒ කාලේදී ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයා අර 3 credit 2 credit වගේ සබ්ජෙක්ට් එකකට කරනකොට ටිකක් පරිස්සමෙන්. එයාව ගොඩක් ඔයා ස්කෝර් කරන්න ඕනේ. ලොකු රිසල්ට් එකක් දැම්මොත් ඔයාගේ GPA එක හරි ලස්සනට වැඩි වෙනවා. ඉතින් මම ලස්සනට වැඩි කරගෙන ආපු GPA එක ඩෝංගාල බැස්සමට 3 credit subject එකට C+ එකක් ආවා. ඉතින් ඔයා ඒකට හොඳට ස්කෝර් කළා A එකක් A+ එකක් තිබ්බනම් ඔයාගේ GPA එක ගොඩාක් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් ඔයාට මේ කැම්පස් එක ගැන ආසාවක් ඇති කරන්න මම පුංචි දෙයක් කියන්නද. ඉතින් මේ කැම්පස් එක කියන්නේ මම කියවනේ හරි ලස්සන සොඳුරු ලෝකයක් කියලා. ඉතින් කැම්පස් එක ඇතුලේ හරි ලස්සන ඉවෙන්ට්ස් තියෙනවා. අපිව සෙකන්ඩ් ඉයර්ස්ලා අපි ආවම එයාලා අපිව වෙල්කම් කළා. ඒකට පුංචි උත්සවයක් තියෙනවා. එතකොට අපිට සෝෂල් එකක් තිබ්බා. ඉතින් සාරි ඇඳගෙන ලස්සනට ඇඳගෙන ඒගොල්ලෝ අපිව වෙල්කම් කළා. ඉතින් ඒ වගේ පුංචි ලස්සන මොහොතවල් කැම්පස් එක ඇතුලේ තියෙනවා. මේවා හරි ලස්සන මහිරි මතක. ඉතින් කැම්පස් වල තියෙනවා වල කියලා. මේ වල කියන්නේ සාමාන්‍යයෙන් නාට්‍යයක් වගේ දේවල් රඟ දක්වන තැන තමයි වල කියන්නේ. ඉතින් ඔය වලට සාමාන්‍යයෙන් අපේ යුනිවර්සිටි එකේ නම් බ්‍රහස්පතින්දා හවස මේ ස්ටුඩන්ට්ස්ලාට ලෙක්චරර්ස්ලා මේ ඇලොකේට් කරලම තියෙනවා එයාලට ඕන ඇක්ටිවිටීස් කරන්න. ඒගොල්ලෝ එදාට ලෙක්චර්ස් තියන්නේ බ්‍රහස්පතින්දා හවසින් පස්සේ. එදා දවසේ විතරක් බ්‍රහස්පතින්දාට ලෙක්චර්ස් තියෙනවා. බ්‍රහස්පතින්දා හවස් වරුවට දීලා තියෙනවා. ඉතින් සොඳුරු මතක ලස්සන ගීත හැන්දෑවල් එතකොට මියුසිකල් ෂෝ කියන්නේ ඔයාලා බලාපොරොත්තු වෙන තියෙන මේ සෙන්ට්‍රිගේට් ගහලා ආවිල්ලා ඒ වගේ ඒවා නෙමේ. යුනිවර්සිටි එකේ ඉන්න තමන්ගේම සහෝදර සහෝදරියෝ එයාලගේ දක්ෂතා පෙන්වන ලස්සන පුංචි සඳෑවල් හරියට තියෙනවා. සාමාන්‍යයෙන් සතයක් ගානේ වගේ තියෙනවා මේ යුනිවර්සිටි එකේ. ඉතින් මේ යුනිවර්සිටි එක කියන්නේ ඒ වගේ හරි ලස්සන තැනක්. පුංචි ලස්සන වැඩ ගොඩ තියෙනවා. ගොඩක් අය අහනවනේ normal medical science දැන් බයෝ කරලා යන අය medical යන්න බැරි මොකද කරන්නේ කියලා biological science ගිහින්. ඉතින් මේ අවුරුදු 4 ස්පෙෂල් ඩිග්‍රී එක ගන්න නම් මම කිව්වා ෆස්ට් ඉයර් එකේ සෙකන්ඩ් ඉයර් එකේ GPA එක හොඳට හදා ගන්න ඕනේ කියලා. ඉතින් ඔය ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් GPA එක ඔයා හොඳට මේන්ටේන් කරන් ගියොත් ඔයා හොඳට ස්කෝර් කළා සබ්ජෙක්ට් වලට ඒකෙන් සාමාන්‍යයෙන් වැඩිම ලකුණු ගන්න 10-20 ප්‍රමාණයක් ඒ කම්බිනේෂන් වලට අනුව ඒගොල්ලොම ස්පෙෂල් සිලෙක්ට් වෙනවා. එහෙම නැති අනිත් අයව ජෙනරල් ඩිග්‍රී එක, ඒ කියන්නේ අවුරුදු 3 ඩිග්‍රී එක තමයි ඒගොල්ලන්ට හම්බ වෙන්නේ. අරගොල්ලෝ අවුරුදු 4ක ඩිග්‍රියකට වෙනම ඒගොල්ලෝ බෙදෙනවා. ඒගොල්ලෝ එතකොට වෙනම කට්ටියක් විදිහට තමයි ඒගොල්ලෝ ලෙක්චර්ස් යන්නේ. මේගොල්ලෝ අපේ මේ සාමාන්‍ය බැච් එකෙන් වෙනස් වෙනවා. ඉතින් මම තව කිව්වා ඔයාට අපේ නංගිලා මල්ලට තව තියෙන ප්‍රශ්නයක් මම දන්නවා භාෂාව. ඇත්තටම ආර්ට් හැර වෙන සබ්ජෙක්ට් එකකින් ඔය යුනිවර්සිටි එකට යනවා නම් යුනිවර්සිටි එකේදී උගන්වන්නේ ඉංග්‍රීසි මීඩියම් වලින්.
ඉතින් ගොඩාක් අයට ප්‍රශ්නයක් ඇති කොහොමද මේ ඉංග්‍රීසි මීඩියම් වලින් උගන්වද්දී මම අවුරුදු 13ක් පුරා සිංහල ඉගෙනගෙන ඉංග්‍රීසි මීඩියම් වලට හුරු වෙන්නේ කියලා. නංගි මල්ලේ ඔයා යුනිවර්සිටි සිලෙක්ට් වෙනවා කියන්නේ අච්චර ලොකු තරග විභාගයකින් ඔයා ලොකු ජයග්‍රාහකයෙක්. ඔයාට මේ ඉංග්‍රීසි කියන්නේ අර විභාගයත් එක්ක බලද්දී මහ ලොකු දෙයක් නෙමෙයි. ඉතින් කාලයත් එක්ක ඔයාට ඉංග්‍රීසිත් එක්ක ඉඳලා ලෙක්චර්ස් වලට ගියාට ගියේ මුල් දවසේ මුල් සතියේ මුල් මාසේ මුල් මාස 4 ඔයාට තේරෙන්නේ නැති වෙයි. හැබැයි ඔයාට යද්දී මේකට ඔයා හුරු වෙනවා. මේ සබ්ජෙක්ට් එක ඉංග්‍රීසි වලින් ඉගෙන ගන්න, ඉංග්‍රීසි අල්ල ගන්න, ඔයා ඉංග්‍රීසි මොන මට්ටමක හිටියත් ඔයාට හැකියාව ලැබෙනවා. ඒ නිසා ඉංග්‍රීසි නිසා කැම්පස් යන්න බයයි වගේ බොළඳ දේවල් නම් කියන්න එපා. මොකද ඔයාට කැම්පස් ගියාට පස්සේ වගේ ඉංග්‍රීසි හදා ගන්න පුළුවන්. ඒකට ලොකුවට හිතන්න එපා. ඒක ඉබේම සිද්ධ වෙනවා. හොරුවට බයක් ඇති කරගන්න එපා. ඉතින් මම ඒකයි ඔයාලට මේ දේවල් කිව්වේ. මොකද මට ඕනේ මම අද තැනක ඉන්නවනම් මම අද මගේ පෞරුෂත්වයේ වර්ධනය කරගත්තෙම යුනිවර්සිටි එකෙන් නම් මට ඕනේ මේ අපේ අනාගත පරපුරේන ඔයාලා පුංචි නංගිලා මාලිලටත් ඒ දේ ඇචීව් කරලා දෙන්න. ඉතින් ඒගොල්ලොත් ඒ තැනට යන්න ඕනේ. ඒගොල්ලොත් ජීවිතේ දිනන්න ඕනේ. තමන්ගේ හීන හැබෑ කරගන්න ඕනේ. ඔයාට දෙන ලොකු වටිනාකමක් ලොකු උසස් වීමක් තමයි ඔයා යුනිවර්සිටි යනවා කියන්නේ. කවුරු මොනවා කොහොම කිව්වත් අපි යන්නේ රජයේ යුනිවර්සිටි තමයි. අපි රජයේ යුනිවර්සිටි යන්නේ ලේසියෙන් නෙමෙයි. ලොකු තරග විභාගයකින් පාස් වෙලා තමයි අපි මේ යුනිවර්සිටි යන්නේ. ඉතින් අපි හැබෑම දක්ෂයි. ඉතින් මේ මම කියපු පුංචි හරි දෙයකින් ඔයාට යුනිවර්සිටි යන්න ආසාවක් ඇති කරන්නයි මට උවමනා වුණේ. ඉතින් නංගි මල්ලියේ මේ මම කියපු දේවල් වලින් ඔයාලා පුංචි හරි ආසාවකින් ඔයාට යුනිවර්සිටි යන්න ඕනි කියලා හිතුණා නම් ඒක තමයි මගේ අරමුණ. ඉතින් මේ කියපු දේවල් එක්ක කොහොම හරි A level කොට දාගෙන ඔයාත් කැම්පස් යන්න. ඔයාගේ කැම්පස් හීනේ ළඟා කරගන්න කියලා මම ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදට අපි අපේ වීඩියෝ එක ඉවර කරමු. තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් දවසක හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.